මම හිතන්නේ කළමනාකරණය කරගන්න තිබුණේ අද නෙවෙයි. මේක දැන් හිතලා වැඩක් නැහැ. මේක ගැන ශ්‍රී ලාංකික මහ ජනතාවත් දැනගත යුතු කාරණය තමයි රටක් පාලනය කරනකොට ඒ අයට දැනුමක් තිබෙන්න ඕන යුරෝපයේ මොනවද කරන්න කියලා. ඒ අයට දැනුමක් තිබෙන්න ඕන ට්‍රම්ප් පරිපාලනය මොනවද කරන්න කියලා. ඒ අයට දැනුමක් තියෙන්න ඕන රුසියාව මොනවද කරන්න කියලා. ඒ අයට දැනුමක් තිබෙන්න ඕන අපේ අසල්වැසි ඉන්දියාව මොකද්ද කරන්න කියලා. ඒකට දැන් සැලසුම් කරන්න බෑ. දැන් සැලසුම් කරනකොට මහ ජනතාව පීඩනයට පත් වී යුතු තිබෙනවා. ඒක ගැන ක්‍රියා කරන්න තිබුණේ 2025 දී. ඒකට අපි බලන්න ඕන රජය බ්‍රික්ස් සමුළුවට සහභාගී වුණාද? ඒවැයිදී අදාළ ගත යුතු තීරණ ගත්තද? ඒවැයිදී අදාළ කටයුතු හරියට ඉදිරිපත් වුණාද? විදේශ ප්‍රතිපත්තිය ඉතා වැදගත්. ඒක මේ ප්‍රශ්න ඇති වුණාම විදේශ ප්‍රතිපත්තිය ගැන හිතලා වැඩක් නැහැ. ප්‍රශ්නේ එන්න කලින් විදේශ ප්‍රතිපත්තිය දකින්න ඕනේ. එතකොට ඒක දකින්න නම් ඒ පිළිබඳ පළපුරුද්දක් අත්දැකීමක් තිබෙන රාජ්‍ය පාලකයෙක් රටේ ඉන්න ඕනේ. ඉතින් ජාතිය අවාසනාව තමයි එවැනි දැක්මක් ඈතක් පේන රාජ්‍ය නායකයෙක් හිටිය රනිල් වික්‍රමසිංහ මහත්මයා. එතුමාට කිව්වා ගෙදර ඉන්න කියලා. ඉතින් එතකොට දැන් කල්පනාකරණය කිරීම ඉතා අමාරුයි. දැන් තිබෙන්නේ මහ ජනතාව ඒ සඳහා පීඩනයට පත්වීම පමණයි.